සුබෝදෑසනක් වේවා ඔයාලට. ඉතින් අද දවසේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද උදේ පැකේජ් එකක් ඔයාලට ගෙනාවා. ඔයාලා මේක බලන්න. ඉතින් මගේ ඉස්සෙල්ලා පාර්සල් ටික තවම තියෙනවා. බාර දුන්නේ නැහැ. කුරියර් එකෙන් කියනවා ඒගොල්ලන් දානකොට පරක්කු වෙනවා යවනකොට කියලා. ඉතින් මම ඒක නිසා තව තියාගෙන නේ මිස්ලා දැනුවත් කරලා ඉන්නේ. ඉතින් මම අනිවාර්යයෙන්ම සඳුදා කුරියරයකට දාන්නවා පාර්සල් ටික. ඉතින් හැමදාමත් තියාගෙන ඉන්නත් බෑ. මේ කොහොම හරි ඉතින් ඒගොල්ලෝ මේ මොන හරි කරායිනේ. ඒක නිසා මේ ඔය මිස්ලට අනිවාර්යයෙන් මම ඒ සඳුදා පාර්සල් ටික ලැබෙන්න සලස්වනවා. ඉතින් මිස්ලා දන්නවා ඒක. ඉතින් ඔයාලා මේක බලන්න 97 වෙනි පැකේජ් එක. මෙයා මාලියා එලිගන්ට් එකක්. පොහොර ස්ප්‍රේ කරලා තියෙන්නේ පොඩක් අල්ලන්න අමාරුයි. පොඩක් බලන්න මල් තුනක් තියෙනවා. මෙයා ගොඩාක් ලස්සනයි. එයා අඩියක් විතර උසයි. ගොඩක් නිරෝගී එයා. ඊට පස්සේ මෙයා ඉන්නවා කිවුරෝ. ඉතින් ගන්න කෙනෙකුට ඒක ගොඩක් ලාභයි. එයා පඳුර වගේ ඇතුලේ තියෙන්නේ ගොඩක්ම. සෝරි. එයා ඉන්නවා. ඉතින් මේ වගේ ලොකු වෙනවා එයා. පීරිසි මල කියන්නේ එයාට. ඉතින් ගොඩක්ම ලොකුයි. මෙයා ඉන්නවා වැන්ඩේලෝ. එයාගේ එක මලයි තියෙන්නේ. එයා ගොඩක් නිරෝගී. දැල්ලකුත් දාලා. ඉතින් මෙයා බ්‍රවුන් සීඩ් එකක්. ලස්සන මල් දෙකක් තියෙනවා. මෙයාගේ මම ඊට කලිනුත් දැම්මා. දාපු ගමන්ම සේල් වුණා. ඉතින් එයා ඉන්නවා. එයාගේ කට් කරගන්න පුළුවන්. මුල් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ 97 වෙනි පැකේජ් එක 5100යි වෙන්නේ. ඉතින් ඔයාලා බලන්න. ඔයාලට සාධාරණ නම් මට කතා කරන්න. ඉතින් මේ 98 වෙනි පැකේජ් එක. මෙයා රෙඩ් බර්ඩ් කෙනෙක්. එයාගේ මල් තුනක් තියෙනවා. එයා කට් කරගන්න පුළුවන්. එයා ඉන්නවා. මෙයා මිලියන් ෆ්ලවර් මල් දෙකක් තියෙනවා. දැල්ලක් දාලා. එයා ඉන්නවා. ඊට පස්සේ මිලියන් ෆ්ලවර් ඉන්නවා. එයාගේ මලයි පොට්ටු ඇතිනේ මල කැඩිලා. එයා පඳුරක් වගේ එන්නේ. එයා ඉන්නවා. ඊට පස්සේ ලිලි ඉන්නවා. ලිලි එක මලයි. එයා ගොඩක් නිරෝගී. එයා ඉන්නවා. ඒ 98 වෙනි පැකේජ් එක 5500යි වෙන්නේ. ඉතින් ඔයාලා බලන්න. බලලා මට කතා කරන්න. මගේ WhatsApp අංකය 071 209යි 6509. මට කතා කරන්න අනිත් නම්බර් එක 074යි 230යි 0871. ඉතින් ඔයාලා අද දවස් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගෙන් එන්නම්. ඔයාලට බුදු සරණයි.